ඩාන්ස් of the Dragons යුද්ධයේ ඉතාමත් භයානක සහ ඉතිහාසය වෙනස් කළ සටනක් තමයි Battle of Tumbleton. මේ සටන නිසා රයිනීරා ටාගේරියන්ගේ බ්ලැක් පාර්ශ්වයට දැවැන්ත පරාජයක් අත් වුණා. ටම්බල්ටන් කියන්නේ රීච් ප්‍රදේශයේ පිහිටි ධනවත් වෙළඳ නගරයක්. ග්‍රීන් හමුදාවට නායකත්වය දුන්නේ ලෝඩ් ඕමන්ඩ් හයිටව සහ ප්‍රින්ස් ඩේරොන් ටාගේරියන්. බ්ලැක් පාර්ශ්වය නගරය ආරක්ෂා කළේ ලෝඩ් ෆුට්ලි, වින්ටර්වුල්ෆ්ස් සහ රිවර්ලෑන්ඩ් හමුදා සමගයි. සටන ආරම්භයේදී බ්ලැක් හමුදාව දැඩි සටනක් දී ග්‍රීන් හමුදාවේ ප්‍රධානියා වූ ඕමන්ඩ් හයිටව පවා මරා දමනවා. ඊ මොහොතේ බ්ලැක් පාර්ශ්වයට ජයග්‍රහණය ලැබෙනවා වගේ පෙනුණා. නමුත් ඊට පස්සේ සිදු වූ දේ තමයි Dance of the Dragons යුද්ධයේ ලොකුම පාවාදීම. රේනීරා වෙනුවෙන් සටන් කළ ඩ්‍රැගන් සීඩ්ස් දෙදෙනා වූ හියු හැමර් සහ අල්ෆ් වයිට් හදිසියෙම ග්‍රීන් පාර්ශ්වයට එකතු වෙනවා. ඔවුන්ගේ වර්මිතෝර් සහ සිල්වර්වින් කියන බලවත් මකරුන්ගේ ගින්නෙන් ටම්බල්ටන් නගරය සම්පූර්ණයෙන්ම විනාශ වුණා. දහස් ගණන් මිනිසුන් ගින්නෙන් මිය ගියා. තවත් බොහෝ දෙනෙක් මැන්ඩ ගඟට පැන පලා යන්න උත්සාහ කරද්දී ජීවිතක්ෂයට පත් වුණා. සටනෙන් පසු ග්‍රීන් හමුදාව නගරය කොල්ලකා දැමුවා. නිවාස ගිනි තැබුවා, දේපල කොල්ල කෑවා සහ නගරය සම්පූර්ණයෙන්ම විනාශ කළා. ඕමන්ඩ් හයිටවර් මියගිය නිසා ග්‍රීන් හමුදාව තුලත් නායකත්ව ගැටුම් ඇති වුණා. මේ පරාජයෙන් පසු ක්වීන් රේනිරාගේ බලය බරපතල ලෙස දුර්වල වුණා. හියු හැමර් සහ අල්ෆ් වයිට්ගේ පාවාදීම නිසා බ්ලැක් පාර්ශවයේ විශ්වාසය කඩා වැටුණා. ටම්බල්ටන් සටන Dance of the Dragons යුද්ධයේ විශාලතම පළමු ටම්බල්ටන් සටනෙන් පසුව ග්‍රීන් පාර්ශවය නගරය අල්ලාගෙන සිටියා. නමුත් ඔවුන්ගේ කඳවුර තුලම බල අරගලයක් ආරම්භ වුණා. රයිනේරාව පාවාදී ග්‍රීන් පාර්ශවයට එක් වූ හියු හැමර් තමන්ම අයන් ත්‍රෝන් එකට සුදුසු බව කියමින් බලය අල්ලා ගැනීමට උත්සාහ කළා. මේ නිසා ග්‍රීන් නායකයන් අතර විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳවැටුණා. මේ අවස්ථාවේදී බ්ලැක් පාර්ශවයේ විශ්වාසවන්තම මකර සවාරිකරුවෙකු වූ ඇඩම් වෙලාරියන් තමන්ගේ මකරා වූ සී ස්මෝක් සමග ටම්බල්ටන් වෙත හදිසි ප්‍රහාරයක් දියත් කළා. ඔහුගේ අරමුණ වූයේ පාවාදුන් ඩ්‍රැගන් සීඩ්ස්ලා සහ ග්‍රීන් හමුදාව නැවැත්වීමයි. සටන ආරම්භ වූ විගස ඇඩම්ගේ සී ස්මෝක් සහ හියු හැමර්ගේ දැවැන්ත මකරා වර්මිතෝ අතර අහසේ දැවැන්ත ගැටුමක් ඇති වුණා. වර්මිතෝ යනු කිං ජේහේරීස් අයිගේ පැරණි යෝධ මකරා වූ අතර එය එම කාලයේ ජීවත් සිටි බලවත්ම මකරුන්ගෙන් එකක් ලෙස සැලකුණා. සටන උච්චතම අවස්ථාවට පැමිණියේ ඩේරෝන් ටාගේරියන්ගේ ටෙසේරියන් මකරාත් සටනට එක් වූ විටයි. අහසේ මකරුන් තිදෙනා එකිනෙකා සමග ගැටෙද්දී ගින්න, ලේ සහ විනාශය මුළු ටම්බල්ටන් නගරියම වසාගත්තා. දරුණු සටන අතරතුර හියු හැමර් මිය ගිය අතර ඇඩම් වැලරියන්ද වීරත්වයෙන් සටන් කරමින් ජීවිතක්ෂයට පත් වුණා. සී ස්මූත් සහ වර්මිතෝර් දෙදෙනාම මාරාන්තික තුවාල ලබා අවසානයේ මිය ගියා. ටෙසේරියන්ද දැඩි ලෙස තුවාල ලැබුව අතර පසුව ඇගේ වේදනාව අවසන් කිරීම සඳහා මරණයට පත් කළ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. මෙම සටනේදී සිල්වර්වින් මකරා යුද්ධ භූමියෙන් පලා ගොස් දිගු කාලයක් වනයේ තනියම ජීවත් වුණා. එම නිසා Second Battle of Tumbleton අවසන් වන විට වෙස්ටරොස්හි බලවත්ම මකරුන් කිහිප දෙනාම නැති වී තිබුණා. Second Battle of Tumbleton නිසා ග්‍රීන් පාර්ශවය දැඩි ලෙස දුර්වල වුණා. ඇඩම් වැලරියන් තමන්ට එල්ල වූ සැකයන් නොසලකා බ්ලැක් පාර්ශවයට පක්ෂපාතීව අවසන් මොහොත දක්වා සටන් කළ වීරයෙකු ලෙස ඉතිහාසයට එක් වුණා. මේ සටන Dance of the Dragons යුද්ධයේ අවසානයේ වේගවත් කළ අතර ටාර්ගේරියන් වංශයේ මකරුන්ගේ පරම්පරාව බිඳවැටීමටද විශාල බලපෑමක් ඇති කළා. House of the Dragon කතාමාලාවේ මෙම සටන නිවැරදිව අනුවර්තනය කළොත් මෙතෙක් දැක ඇති විශාලතම ඩ්‍රැගන් බැටල් එකක් බවට එය පත්වීමට